අන්සලා 4 නමක් අතුරුදන් වුණ වහාම මේ බුද්ධ ශාසනය අතුරුදන් වෙනවා කියන්නේ නෑ ඒ භික්ෂු ශාසනය. ඒකයි මම කියන්නේ මේ භික්ෂු ශාසනය භික්ෂුණී ශාසනය බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? මේ බුදු දහම කියන්නේ මොකක්ද? මේ හැමදේම වෙන්ව කිසි කෙනෙකුට තර්ක විතර්ක කරන්න බැරි ආකාරයකට සාක්ෂිය තමයි දැන් ඔබේ විහාරස්ථානයේ තියෙන්නේ. මේ ඇත්ත නැත්ත ඔබ දැනගත යුතුයි. මේ ඇත්ත නැත්ත නොදන්නා තාක්කල් ඔබ මම්මුලා වුණු જાතියක්. ඒ මම්මුලා වුණු જાතියට මග කියන්නට තමයි මම වෙහෙසෙන්නේ. මගේ කාලය, ධනය, බලය, ශ්‍රමය, දැනුම සියල්ල මම කැප කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් යම් කිසි දිනක මගේ ජීවිතේ පූජා කරන්න වුණොත් මතක තියාගන්න පළවෙනිට ගන්න මගේ ජීවිතේ. ඒකට මම එකඟයි. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් යම් කිසි දිනක ජීවිතයක් අවශ්‍ය වුණොත් ඒ බිලිවිය යුතු පළමු ජීවිතය අනෝද්ද සිල්වාගේ විය යුතුමයි. හරි? ඒ නිසා මතක තියාගන්න පෙරමුතුන් මිත්තන් අපේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය, භාෂාව මේ මාතෘ භූමියේ අයින් වෙන්න දුන්නේ නැහැ. මේ මාතෘ භූමියෙන් ගලවන්න දුන්නේ නැහැ. මේ මාතෘ භූමිය විනාශ කරන්න දුන්නේ නැහැ. හැබැයි අද ඉන්න සියලු දෙනාම මේ දේවල් ලස්සනට හතර සලසලා දීලා සතුටින් ඉන්නවා. පුතේ වල කන්නේ කොහමද, බොන්නේ කොහමද, නිදන්නේ කොහමද? රටේ මෙහෙම ප්‍රශ්නයක් මේ ජාතිය අභිමුව තියෙද්දි මේ බුද්ධ ශාසනය දවසින් දවස විකෘති කරනවා. අතමෙක් සිවුරු දරාගෙන මේ බුද්ධ ශාසනය විනාශ කරගෙන යනවා. මිනිස්සු නිහඬයි. ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා, ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම නිහඬයි. හැබැයි පචිත්තාපත්‍යක් තියෙනවා. යමෙක් ධර්මය විකෘති කෙරෙයිද ඒ තනදී ඉදිරිපත් ධර්මයේ නිවැරදි කිරීම ඕන් නිවැරදි කරන්න ඕන අනිවාර්යෙන්ම සැබෑ භික්ෂුවක් නම් ඒක විනය. එහෙම නොකරනවා නම් එවැනි භික්ෂු සංඝ රත්නය භික්ෂුවක් විදිහට අපිට පිළිගන්න කියලා බුදුන් වහන්සේ දේශනා කළත් නැහැ. ආපත්‍යත් පචිත්ත ආපත්‍යත්. නිසා මතක තියාගන්න දැන් ඔබ දන්නා තැන්වල ඉන්න මහා ගුණවන්ත, සීලවන්ත, ප්‍රඥාවන්ත, ධර්මදර, විනයදර, දුතංගදර භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්න ඕනේ. මෙහින් වහන්සේ අපි ආරාධනා කරන්න ඕනේ. මේ උතුම් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඔබ වහන්සේලා වරක් දෙවරක් හෝ මේ මාතෘ භූමියේ ධර්ම ස්ථාපනය කිරීම පිණිස ආරණ්‍යවල වැඩ නොඉඳ ගමින් ගමට වඩමින් මෙරට තුල නැවත ධර්ම ස්ථාපනය කරන්න කියලා අපි ආරාධනා කළ යුතුයි. ඒ දෙයට නුවණස පහල කරන්න තමයි මගේ මේ ප්‍රයත්නය. මිනිස්සු දැනගන්න එපැයි. ඒක ආරාධනා කරන්න. මිනිස්සු හේ පාඩුවේ කියන දේ අහගත් සාදුනාදු පාඩුවේ. එහෙම බෑ. එහෙම කරන්න තිබ්බ අතීතයේ පෙර රජ දරුවෝ හිටියානම්, සිංහල බෞද්ධ රජවරු හිටියානම් කාලකන්ණි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමු වෙන කාලකන්ණි බූරුවෝ රජ කරගෙන කාලක අපිට නිහඬ වෙන්න බෑ. නිහඬ වෙන්නෙත් නෑ. මතක තියාගන්න. නිහඬව හිටියෙත් නෑ. එකක් කියන්න බෑ. හරි? ඒ පළමු කාරණාව. දෙවෙනි කාරණාව. මෙතනින් පටන් ගන්න මට පේන සීමා වෙන සියලු දෙනාම ලෙඩ වෙන මිනිස්සු. නේද? ලෙඩ වුණාට විකල්පයක් නෑ. අපි හිතනවා කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, සීනි, අරසස්, අධික සෙම, ඔස්ටියෝපොරොසිස්, ගෑස්ට්‍රයිටිස්, ආතරයිටිස්, පිළිකා වක්ගොඩු, තැලසීමියා, බගන්දර, හෙපටයිටිස්, අල්සරේටිව් කොලයිටිස්, සිරෝසිස්, නන්-අල්කෝහොල් සිරෝසිස් කියන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශ්නයක් වෙච්ච බෝනවන රෝග. අපරට වෛද්‍යරු කියන බෙහෙත් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන නෑ කියලා. අපි කවුරු කියන දේද අපි අඳු පිළිගන්න ඕන. WHO එක කියන එකද? එහෙම නැත්නම් අපරට මේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය මේ සභාවෙන් කියන එකද? ප්‍රශ්නයක්. මේ සමස්ත ලෝකෙම මිනිස්සුන්ගේ නිරෝගී භාවය ඇති කිරීම පිණිස මේ රටේ තිබුණ පුතේ වෙදකම මේ පරසුද්ධෝ මෙරට එන්න කලින් පරංගි මෙරට එන්න කලින් මෙරට මිනිස්සු හිටියා. වැව්වමුණු තනුවා 34000ක්, විහෙර විහාර 10778ක් තනූ දේශයක් අපේ ආම්දුරුනේ.
පින්වන්සේ ලොකු ප්‍රශ්නයක අපි අක්කර ලක්ෂ 48ක් වගා කරපු ජාතියක්